එදා මාලිමාවට කෝටියක් කියලා කිව්වේ. ඉතින් ටිකක් ඔළුව කල්පනා කරන්න ඊම්බබ්ස් මාලිමාවට කෝටියක් කියලා මාලිමා රජයක් කියන මාර ගැම්මක් දීපු අපේ කොල්ලේ කෝකාස තියාගන්නේ කවුලක් එව නැද්ද? මුලින්ම යාළුවනේ අපේ කුඹුරු 11 ටීම් එකට අපි සුවපතනවා ඊළඟ වටේ එළියට විසීම ගැන. ඒ අනුව සුපර් 8 no chance. No chance කියන්නේ බබා කුඹුරු 11 ටීම් එකට සුපර් 8 නරඹන්න අවස්ථාව ලැබෙනවා. ආඩම් වෙරයි ශ්‍රී ලංකා. අනිවාර්යෙන්. බලපන් 4-5 දීලා මැච් එක බලපු උන් ගැන දුකේ බෑ කොටේ. පරදින එක නම් වතුව පෙරදියල්ලකෝ අපේ රටේ ගහන්නේ ටොස් එකත් අපිටනේ ග්‍රවුන්ඩ් සපෝට් එකත් අපිටනේ. දස්වින් ශානක ළමයට අපේ සීතාරත්න හාමුදුරුවෝ ධර්ම දේශනාවක් කරනවා අහමු බලන්න. ඉතින් අපි ඇත්ත වශයෙන්ම ක්‍රීඩාවට කැමති අය. ඒ නිසා තමයි මම ක්‍රීඩා අමාත්‍යාංශයට ගිහිල්ලා මම ආයුධම් කරේ මට ක්‍රීඩා අමාත්‍යාංශයේ නියෝජ්‍ය සභාපතිවරේ ඒකේ ඉල්ලුවා. අරුන් මගෙන් ඇහුවා මම ක්‍රීඩා කරාද බෝල ගැහුවද අර ගැහුවද මේ ගැහුවද මම බෝල ගහන්න ඕනේ නැහැ. අපි කොහොමද බෝල ගහන්නේ? අපි කොහොමද බෝල ගහන්නේ? අපි කොහොමද බෝල ගහන්නේ? මොනවද බෝන්සි ගහන බෝල කියන්නකෝ? මට නම් ඒක කුණු හබ්බයක් වගේ. ඇට බෝල ගැනද දන්නේ නැහැ. ඊළඟට බෝල ගහන්න ගියාය මං අහන්න කැමතියි. ගල් සභාපතිතුමනි ඉල්ල ආස්වන ලැජ්ජයි. මේ කොල්ලන්ට මොනවලා දන්නේ මේ කොල්ලෝ ටික යන තන කනවා. ඒ වගේම මේ ක්‍රිකට් ගහන්න යන කොල්ලෝ කවුද තෝරන්නේ? මුන්ට ක්‍රිකට් ගහන්න දැම්මේ තේරෙන්නේ නැහැ. දැන් අනාගත නේද? අනේ ළමයිනේ මේ ක්‍රීඩාව සෙල්ලම් කරන්න බැරි නම් යන්න එපා. රටට අපකීර්තියක් නේ. ඒ සමතක තියාගන්න. ක්‍රීඩාවත් විනාශයි, රටත් විනාශයි, ගල්ලගොත් විනාශයි. එකක්වත් හරියාකාරව වත්මන් රජේ තාම කරගෙන ගියේ නැහැ. අපරාධ කියන්න බෑ කොට උඩ අයියේ. අපේ හාමුදුරුවෝ බුදුදහම පෝෂණය කරනට වඩා හොඳට ක්‍රිකට් වලට නම් උනන්දු බව පේනවා. ධර්මයේ අනිත් හැමරෙද්දක් ගැනම හසලා අත්දැකීමක් තියෙනවා කුකුල් චමියා. ඒකනේ ක්‍රිකට් වලින් පටන් අරගෙන ගල්ලගරු වලින් කතාව අවසන් කරන්නේ. ඒ ඇස්සේ කොට උඩ අයියේ ආච්චි නිදහස්ලුනේ. නිදහස්ලුනේ බං. එහෙම පුළුවන් ද කාර්ය අයියේ? ඒකනේ මං අච්චර විශාල ධනස්කන්ධයක් අයිති කරගත්ත විදිය අමතක වෙන්න පුළුවන් ද වයසට ගියා කියලා. එහෙම පුළුවන් කවුද යකෝ බෑ කියන්නේ? ආදී කිරට බලලෙක් කෙනා ඔන්න සාක්ෂි දෙන්න. ඔයාලා දැක්කද ඔකට කියන කළු කෝට් මලය වෙන්නවා කියලා? මිස්ටර් කලුකෝට් බයිසා. ඔව් කියපන්. මට පොඩි ඇඩ්වයිස් එකක් අවශ්‍යයි. දාපන් account එකට. පොඩ්ඩක් හිටින් බා සැලසි වෙලාද මොකද්ද බං? නෑ හැම වචනයකටම ආය කරනවා. දැන් ප්‍රශ්නේ මොකක්ද කියලා හිතපන්. ප්‍රශ්නේ මේකයි මල්ලඟ කළු සල්ලි ටිකක් තියෙනවා. එහෙනම් ඒවා දැන් ඉඳන් සුදු සල්ලි කියලා හිතාගනි. ඒ කළු කෝට් බලයේ ඊයක් තියනවාද බ්ලැක් මනි? මල්ලඟ කෝටි 3-4ක් තියෙනවා. හත්තිලව්වේ අපි දන්නේ නෑ නේ. කෑ ගන්න නැතුව හිටින් බං මිස්ටර් කලුකෝට්. කියපන්. මේ ටික සුදු කරන විදිය කියහන්කෝ. උඹේ ඥාතියෙක් ඉන්නවද සෙන්චරි ගහන්න ළඟ? ඉන්න වයිපර්ගේ මුත්තා ඉන්න පොඩ්ඩක් හිටව මුත්තද කිරිකිත්තද මන්ද බුවා 102. එහෙනම් ඉතින් වැඩේ ගොඩ ගියා කියලා හිතාගනි. Wow, nice. එහෙනම් යාළුවනේ අපේ කාර්යය ඔන්න ගොඩම ගොඩ. පාතාල අයියලට good news එකක් නේ. ඔබ සතුව බ්ලැක් මනි තිබෙන වහාම අත්ත මුත්ත කිරිකිත්ත නත්ත පනත් ඔය ඕන එකෙන් ජීවත් වෙලා අහල බහල ඉන්නවනම් ඉතින් ගොඩම ගොඩ. මාර වැඩේ ලංකාවට උනේ. ඒ අනුව බ්ලැක් මනි හිවත් කළු සල්ලි කියලා જાතියක් මින් මතුර නෑ කියලා හිතා ගන්න මේ පින්බර දිවයිනේ. ඔබ සතු ඇති කළු සල්ලි බය නැතුව ආයෝජනය කරන්න කළු කෝට් පයිසා මතන්න. ඊට වඩා ලේසි අපි ඩීසී ආච්චි අමතපන් A to Z කියලා දෙයි. ඉතින් අපි වෙන්න ඕනේ ඔය වගේ ප්‍රශ්න විසඳන්න. සිරාවට චිරාත් කාලයේ ජනතා මුදල් කොල්ල කාපු පාහරයින්ට ඒ වගේම පාතාලයින්ට තිබ්බ උපකෝතෝ ටික ප්‍රශ්නයක් ඔන්න ආච්චිට පින් සිද්ධ වෙන්න සම්පූර්ණයෙන් විසඳලා ගියා. කාටද ආඩම්බර? ඔබටයි ප්‍රියේ ආඩම්බරේ. තොපි ඇමිලේම අපි ආත්මෝලේ ගන්න බලපන් අපි විපක්ෂ ඉදලා රණ්ඩ කරපු රේවේ. ඇත්ත. සම්පූර්ණ. ඒක තමයි හොර හැත්ත ඕගොල්ලෝ ආපහු බලයට ගෙන්න මෙච්චර වලි කන්නේ. ඔයාට ජම්පර් රන්දනේ කන්දනවම. කවුද යකෝ අපිව බලයට ගෙන්න වලි කන්නේ? අර ගොංචූන් පිළ එළියට බහලා මාධ්‍ය හමු තියන්න පටන් අරන් සල්ලං සලියව ඇතුළට දෙම්ම කියලා. ගොංචූන් පිළ විතරක් නෙවෙයි හරක් වීරසේකරත් නගුට උස්සන් එනවා ඔන්න ආණ්ඩුවට අයින්න. ඉතින් ඇත්තනේ යකෝ සෙල්ලම් සල්ලිය කට ඇරියත් අපි ඔක්කොම ගස්ලාපු. හොඳ වැඩේ. ඒ කිව්වේ
ඒ කිව්වේ කොණක ඉඳලා දිගෑරනවනේ යකෝ තේරෙන්නේ නැද්ද? සාදු. පොඩ්ඩක් ඉන්න කවුද ලයින් එකේ ඉන්නවා? මෙයා මතක් කරා විතරයි. නැත්නම් මුලන්ට භයානක විපතක් වෙන්න යනකොට මට තමයි මුලින්ම සිග්නල් වැටෙන්නේ කොට උඩ. මේක තමයි මට කියන්න තියෙන්නේ. සිග්නල් වැටුනහම මම මාධ්‍ය හමුවක් තියලා බුදු අම්මෝ කියලා හඬා වැටෙනවා. අර මොකක් හරි විපතක් ළඟ නම් ගෙදර බල්ල පුරන්නේ අන්නේ වගේ. ඕ අපිත් එක තරහා වෙලා ගියාට එච්චරන අපිට ලෙන්ගතු විකාරී. මූ විතරක් නෙමෙයි දැක්කද සම්මා බර්ත්ඩේ පාර්ටිය දවසේ බලු කපුටු රෑනම එක වහලක් යටට ආවා. ඔබ දැක්කද සම්මා බර්ත්ඩේ පාර්ටිය හොඳම ෆොටෝ එක? අප්පද පොලේ අපේ නාකි රැවුල අයියත් එතනට ගිහිල්ලා කොටේ මතකද නාගි රැවුලයි වෙල්ම කුටියයි කියලා කාලයක් පතුරු ගැහුවා. වෙල්මුගටි අරන් අනිත් ඔක්කොම සම්මා එකමිටට ෆොටෝ එකේ ඉන්නවා. මීට වැඩිය හොඳයි. කාරී මම යමක් කියන්නද අපේ නාගි රැවුල අයියා සම්බන්ධයෙන්? අපි නම් නාගි රැවුල කියන්නේ නැහැ. දැන් උඹලා තමයි නාගි රැවුල කියන්නේ. නෑ මං කියන්නේ හීන් බබ්ස් දන්නේ නැහැ මොකයි නාගි රැවුල අයියා මේ ආණ්ඩුව ආපු ගාම ආණ්ඩුව කළුද සුදුද කියලා පේන්නත් ඉස්සර අංශක 360කින් භ්‍රමණය වුණේ කියලා. අංශක 360ක් නෙවෙයි යකෝ අංශක 360 වක් හරියට කියපන් වීජ ගණිතය පාවිච්චි කරපන් හරියට. හරි කොහොමරි භ්‍රමණය වුණානේ. නාගි රැවුල අයියා අපේ යාළුවනේ අපි එයාගෙන දන්නවනේ. ඉතින් කිතුල් නාගි රැවුල යට රටම වැන්නත් අපි බයින්න තෙයි කියලා දාරවයියන්ට තීරෙන්නේ නැද්ද? ඒක තමයි ආත්මෙලින් වල වචනයක් කියන්නේ නෑනේ. You naughty. එදා මාලිමාවට කෝටියක් කියලා කිව්වේ. ඉතින් ටිකක් ඔළුව කල්පනා කරන්න ඊම්බබ්ස් මාලිමාවට කෝටියක් කියලා මාලිමා රජයක් ගේන මාර ගැම්මක් දීපු අපේ කොල්ලේ කෝකාස තියාගන්නේ කවුලක් එව නැද්ද? මාලිමාවට තුනෙන් දෙකක් අරන් දීලා දැන් ඕගොල්ලන්ව හත් පොලේ ගහන්න ගැම්මක් අරන් දීපු එකෙක් දැන් ඔතන ඉන්නවා කියන්නේ. ඔන්න මං අද කිව්වා කියලා හිතේ තියාගන්න. ඒ කියන්නේ ට්‍රෝජන් අස්සෙක් වගේද? බලන්නකෝ ට්‍රෝජන් අස්සයාගේ දා හිනාවයි අදත් තියෙන්නේ. ඔකද්දම දාන්නේ නැහැ අර එදා දාන ජෝගියද? ඔව් මේකේ සම්මා දාන මේ බර්ත්ඩේ පාටිය. ඒ වුණාට හැමදෙරේ මේ චෝදනාව තියෙන සංඝ සම්මේලනයක්වත් හරියට කරගන්න බැරුණා කියලා. මම තර්කයක් කියනවා. බුදුහාමුදුරුවෝ ওই සංඝ සම්මේලනේ පටන් ගත්තේ 5 දිනෙකගෙන්. කොණ්ඩඤ්ඤ වප්ප බද්දිය මහානා මස්සජි එතන පහට වඩා හිටියා. මේ ලෝකෙ මිලියන බිලියන ගාණක් බෞද්ධ පටන් ගත්තේ 5 දිනෙකගෙන්. ඒ ඇතිනේ. දකින්න ඕන පොසිටිව් පැත්තෙන් මිසක් නෙගටිව් පැත්තෙන් නෙමෙයි. ආණ්ඩුව හැමදාම නෙගටිව් නේ. අපි පොසිටිව්. වැඩ කරන කාට ඉඩ දීපල්ලා. ලස්සනම කහපාට පියාටු තියෙන සතාට කියන නම මොකද්ද? සිවුරු හොරා. කොහෙලා ලස්සන මෙවුන්ට හැමදාම හොරා කිව්වා. අපිට හොරගම් කරන අවශ්‍යතාවයක්. ඒකෙන් ඔයාලට කෙලවුණා. මටත් හොරා කියනවනේ. වැඩකාරයන්ට දක්ෂයන්ට වල කපන්න එන්න එපා. ඒ කපණෙමු එක වැටෙනවා. ඕකේ. හඳුරන්නේ ලාල්කාන්තට ඕනි 30000ම හම්දුරුවරු එක තැනකට ගේන්න නම් ඒකත් වෙයි. මොකද ට්‍රෝජන් අස්සයාද මං එහෙම කිව්වේ? අනිවාර්යෙන්. එහෙම කිව්වේ අපිට තිබ්බ 250ක් නැති කරන්නද මං? ඔයාට කොහොමද එහෙම හිතෙන්නේ හීන් බබ්ස්? මේ බලපන් මේ කියන කතාව. හඳුරන්නේ ලාල්කාන්තට ඕනි 30000ම හම්දුරුවරු එක තැනකට ගේන්න නම් ඒකත් වෙයි. මොකක්ද මේ කතාවේ අවුල? නෑ යකෝ එක්කෙනෙක් 8000ක හාමුදුරුවෝ ගේනවා කියලා මාර කිරිටොවියක් කෑවා. මේ යකා දැන් 30000ක් ගේන කතා කරනවා. ඌන ට්‍රෝජන් අස්සෙක් තමයි. කිව්වොත් ඔගේ කොටේ මේ බලන් සුදු රැවුලයියගේ රංගන කුසලතාවය. නාකි රැවුල කියලා හත් පොලේ ගාපු එකාම කියනවා මෙයා හොඳ ළමයෙක්ලු. මයිතේ සම්මා බර්ත්ඩේ එකේදී නාකි රැවුලයියට සමාව දුන්න හාමුදුරුවෝ. කන්ටිමත් නාගි රැවුල අයියා වගේ ප්‍රතිපත්තිපාව දීලා මාට්ටුද? මෙතනදී හැමෝටම සමාව ලැබෙනවා කාරින් බත් ඵලයන් ඔබට සමාව දෙයි. පිටකොටුවේ ටොයිලට් එකක් කඩන් කෑවනම් ඊට වඩා හොඳයි. අපේ මතයක් තියෙනවා එදත් ඒ මතේ අදත් ඒ මතේ අපි හෙටත් ඒ මතේමනේ මතකනේ දන්නෝනේ ඒවනම් ඒවයි අයියෝ තාත්ති
අයියේ තාත්ති හැරවන්න එපා. මේ බලංගු නාගේ රැවුලගේ ඉනාවට දිරවන්න. ඉත කලබල කරගන්න නැත්නම් අපි කියන්නම් අපේ නාගේ රැවුලයි ඔය hina වෙන්නේ ඇයි කියලා. මොනවටද බං? පොරගේ ගැටේට සකල මැදමුල නිකායම අහුවෙලා ඉන්න නිසා. මොකක්ද යකෝ ගැටේ? බුවා ගැටයක් ගහනවා 2023 බැරි වෙච්ච එක 2028 ඒවත් ඉෂ්ට කරගන්න. මොකක්ද යකෝ 2023 බැරි වුණේ? මාලිමාවට කෝටියක් ගන්න. Hola, Carlos.